මිහින් එඩියුකේෂන් YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඩයිනෝසර වර්ගීකරණය කියලා කියන්නේ ගොඩක් සිත් ඇද ගන්නා සුළු විෂයක්. මන්දේ විද්‍යාන්තීන් ඩයිනෝසරයන් කණ්ඩායම් පවුල් සහ විශේෂ ලෙස වර්ගීකරණය කරන ආකාරය අපිට කියලා දෙනවා. අද අපි සතුන් සංවිධානය කරන ආකාරය හා සමානව අපි කලින් කතා කරා මම මේක උදාහරණයක් විදිහට ගන්නවා. සුනකයන් සිංහයන් දෙදෙනාම බල්ලන් ගණයට වැටෙනවා කියලා මම කලින් වීඩියෝ එකේ කිව්වා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා නැත්නම් දැම්ම ගිහිල්ලා බලන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඩයිනෝසරයන්ගේ වර්ගීකරණය කරන්නේ කෙසේද සහ ඇයිද යන්න ඔබට පැහැදිලිව තේරුම් ගැනීමට අපි පියවරෙන් පියවර බලමු. ඔක්කොටම කලින් අපේ channel එකට අලුත් කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් සත්තු ගැන දැනගන්න ආස කෙනෙක් නම් ඔයා දැන් අපේ channel එකට subscribe කරලා එකතු වෙන්න. ඒකට හේතුව තමයි මේ වගේ සිත් ඇද ගන්නා සුළු සත්ව කරුණු අපේ මේ YouTube channel එකෙන් පැහැදිලිව සවිස්තරාත්මකව මම කියලා දෙනවා. එහෙනම් ඔයා මේ වීඩියෝ එක like එකක් දාලාම අපි මේ වීඩියෝ එක ඉස්සරහට යමු. වර්ගීකරණය කියලා කියන්නේ මොකක්ද? ඇතන වර්ගීකරණය කියලා කියන්නේ වර්ගීකරණය විද්‍යාවේහි මූලික වශයෙන් ශරීර ව්‍යුහය, පරම්පරාව සහ පරිණාමය වැනි බෙදාගත් ලක්ෂණ මත පදනම්ව විද්‍යාන්තීන් ජීවත් වන සහ වඳ වී ගිය ජීවීන් කාණ්ඩ කරන ආකාරයට තමයි මේ වර්ගීකරණය කියලා කියන්නේ. ඩයිනෝසරයන් තුළ වර්ගීකරණය පාෂාණ විද්‍යාන්තීන්ට අපි කියන්නේ පොසිල අධ්‍යයනය කරන විද්‍යාන්තීන් කියලා. අන්න ඒ වගේ විවිධ ඩයිනෝසරයන් සම්බන්ධ වන ආකාරය සහ කාලය සමග ඒවා පරිණාමය වූ ආකාරය තේරුම් ගැනීමට මේ පොසිල උපකාරී වෙනවා. අපි දැන් ඩයිනෝසෝරියාව ගැන පුළුල් වර්ගීකරණයක් කරමු. මොකද්ද මේ ඩයිනෝසෝරියාව කියලා කියන්නේ? සියලුම ඩයිනෝසරයන් අයත් වන්නේ ඩයිනෝසෝරියාව නම් තනි මහා කණ්ඩායමකටය. මෙම කණ්ඩායම මුලින්ම 1842 දී සර් රිචඩ් ඕවන් විසින් නම් කරන ලද අතර එහි තේරුම භයානක කටුස්සන් යන්නයි. ඒත් මෙහෙම කිව්වට ඔයගොල්ලෝම දන්නව ඩයිනෝසරයන් ඇත්ත වශයෙන්ම කටුස්සන් නෙවෙයි කියලා. ඔවුන් කෙලින් නැවිදීමෙන් පරිණාමය වූ උරගීන්ගේ වෙනම ශාඛාවක්. කකුල් කෙලින්ම ශරීරයට යටින් කකුල් දෙපැත්තට ඇලී සිටින කටුස්සන් වගේ නෙවෙයි කියලා ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. ඩයිනෝසෝරියාව ඔවුන්ගේ කකුල් ව්‍යුහය මත පදනම්ව විශාල කාණ්ඩම් දෙකකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ ඩයිනෝසෝරියාව කියලා මෙන්න මේ ඒගොල්ලන්ගේ පවුල කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේ ඩයිනෝසර වර්ගීකරණයේ පදනමයි. අපි දැන් කතා කරමු මම කලින් කිව්ව ප්‍රධාන ඩයිනෝසර කණ්ඩායම් දෙක ගැන. අංක 1 සෞරෝෂියා කටුස්සා උකුල් ඩයිනෝසරයන්. මේ ඩයිනෝසරයන්ට නූතන කටුස්සන්ගේ උකුල් හැඩති විය. පූබිස් අස්තිය පහළට සහ ඉදිරියට යොමු විය. ඒවාට ඇතුළත් වන්නේ ටෙරපෝඩ්ස් බොහෝ විට කකුල් දෙකක් මත ඇවිදින ගිය මාංශ භක්ෂක මස් අනුභවය කරන ඩයිනෝසරයන්. උදාහරණයක් විදිහට ටිරනෝසෝරස් රෙක්ස්, වේලෝසිරැප්ටර්ස්, ස්පිනෝසෝරස් කියලා අපිට මෙන්න මේ විදිහට ඩයිනෝසර් වර්ග කිහිපයක්ම ගන්න පුළුවන්. සෞරොපොඩොම්වොක්ස් දිගු බෙල්ලක් ඇති කකුල් 4ක් මත ඇවිද ගිය ශාක අනුභවය කරන ඩයිනෝසරයන්.
අපිට උදාහරණයක් විදිහට Brachiosaurus, Diplodocus සහ Apatosaurus කියලා මේ විදිහේ ඩයිනෝසෝර් වර්ග කිහිපයක් ගන්න පුළුවන්. ඉතින් සිත් ඇද ගන්නා කරුණ නම් නූතන පක්ෂී කුඩා තෙරපෝඩ් වලින් පරිණාමය වී ඇති බැවින් තාක්ෂණික වශයෙන් කුරුල්ලන් ජීවත් වන සෞරීෂියන් ඩයිනෝසරයන් වෙනවා. ඔයාලට පුළුවන් මේක පොඩ්ඩක් Google search පාරක් දාලා හොයාගන්න. දැන් අපි කාණ්ඩ දෙකින් එකක් කතා කරලා ඉවරයි. ඒ සෞරීෂියා කියන කාණ්ඩේ. දැන් අපි දෙවෙනි කාණ්ඩයට යමු. ඒකේ නම Ornithischia. දෙවෙනි කාණ්ඩේ Ornithischia. කුරුළු උගුල් ඩයිනෝසරයන්. මේවාට නූතන පක්ෂීන් මෙන් උකුල් අස්ථි සකස් කර තිබුණි. කුරුල්ලන් ඔවුන්ගේ පරිණාමය නොවුනත් පුබිස් අස්ථිය පසුපසට යොමු විය. ඔවුන් සියල්ලෝම ශාක භක්ෂකයෝ. එහෙම නැත්නම් ශාක අනුභව කරන්නන් වුණා. ප්‍රධාන උපකාණ්ඩවලට ඇතුළත් වන්නේ Ornithopods, ඉගුවානෝඩන් සහ පැරසෝෆෝලොස් වැනි කකුල් දෙකේ හෝ කකුල් හතරේ තනකොළ කන්නන් තමයි මේ Ornithopods කාණ්ඩයට යන්නේ. ඒ කියන්නේ මේ පළවෙනි කාණ්ඩයේ කාණ්ඩ දෙකක් තිබ්බා. මේ දෙවෙනි කොටසේ කාණ්ඩ තමයි මේ Ornithopods කියලා මේ තියෙන්නේ. දෙවෙනි කාණ්ඩයේ තවත් කට්ටියක් තමයි Thyrophorus කියලා කියන්නේ. Stegosaurus සහ Ankylosaurus වැනි සන්නද්ධ ඩයිනෝසරයන් මෙන්න මේ Thyrosaurus කට්ටිය වුණා. පළවෙනි කාණ්ඩයේ කොටස් දෙකයි තිබ්බෙත් මේකේ කොටස් තුනක්. කියන්නේ දෙවෙනි කාණ්ඩයේ කොටස් තුනක් තියෙනවා. ඉතින් ඒකේ අන්තිම එක තමයි Magiocephalian කියන මෙන්න මේ කට්ටිය. අන් සහිත Tricerapods සහ ගෝලාකාර හිස සහිත Pachycephalosaurus ඇතුළු දාර සහිත හිස ඩයිනෝසරයන් මෙන්න මේ කාණ්ඩයට ඇතුළත් වුණා. අපි හිතුවත් මේ පවුල කොටස් දෙකකට බෙදුවා කියලා. ඒ කාණ්ඩවලත් කොටස් ඒගොල්ලෝ තවත් කිහිපයකට බෙදිලා තිනවා. ඒගොල්ලෝ කට්ටිය තවත් කොටස් වලට ඒ කාණ්ඩවලත් බෙදිලා තිනවා කියලා ඔයාට තේරෙනවා ඇති. පළවෙනි කාණ්ඩය සෞර්ෂිරියා කාණ්ඩයේ කොටස් දෙකක්. කියන්නේ සත්තු එකම ඩයිනෝසරයන් කට්ටිය තමයි. ඒත් ඒ ඩයිනෝසරයන් සෙට් එකේ කාණ්ඩයේත් තවත් කොටස් දෙකක් බෙදිලා තිබ්බා කියලා ඔයාට මතක ඇති. සහ අපි දැන් කතා කරපු මෙන්න මේ කාණ්ඩය වන Ornithischia මෙන්න මේ කාණ්ඩයේත් තවත් සත්තු බෙදිලා තිබ්බ කොටස් 3කට කියලා ඔයාට මේකෙන් පේනවා ඇති. ඉතින් ටිකක් විවිධාකාරයි. අපේ විද්‍යාන්තීන් මේ ඩයිනෝසෝර් වර්ගීකරණය පිරිපහදු කරන ආකාරය අපි දැන් කතා කරමු. කුලීකරණය විද්‍යාවට ඊටත් වඩා ගැඹුරට යයි. තෙරපෝඩ් වැනි සෑම කණ්ඩායම් තුලම විද්‍යාන්තීන් ඩයිනෝසරයන් තවදුරටත් වර්ගීකරණය මෙන්න මේ විදිහට කරනවා. ඒ කියන්නේ කතාව ඩයිනෝසරයන්ගේ කතාව මේ වර්ගීකරණය චුට්ටක් සංකීර්ණ වෙනවා. අපි ෆැමිලි එක උදාහරණයක් විදිහට ටිරන්සෝරයිඩේ කියලා ගත්තොත් ඒක කැල්කියුලේටර් කරොත් ඒකම උදාහරණයක් විදිහට ටිරන්නෝසෝරස් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම ඒකම ස්පීචස් එහෙම නැත්නම් විශේෂයක් කරොත් උදාහරණයක් විදිහට ඒකම අපිට ගන්න පුළුවන්. අපි කලින් කතා කරපු ටිරන්නෝසෝරස් රෙක්ස් ගැන අපිට මේතනදී මේක ගන්න පුළුවන්. මේ මිනිසුන් වර්ගීකරණය කරන ආකාරයටම ක්‍රියා කරනවා. ඔයගොල්ලෝ දන්නවද මිනිසුන් ආවේ මොන පවුලෙන්ද කියලා? ඒ තමා හොමිනිඩේ කියලා පවුල. මෙන්න මේ අපේ පවුල තමයි හොමිනිඩේ කියලා කියන්නේ. එතකොට අපේ කුලය මොකද්ද? හෝමෝ කියලා කියන්නේ අපේ කුලය තමයි. එතකොට විශේෂ මොකද්ද? අපේ විශේෂය.
අපේ විශේෂය තමා සේපියන්ස් කියලා කියන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවද වානරයෙක් හිටිය හෝමෝ සේපියන් කියලා? ඉතින් මිනිස්සු වර්ගීකරණය ආකාරයටම ඩයිනෝසරිනුත් වර්ගීකරණය කරලා තියෙන්නේ කියලා අපිට මේකෙන් පැහැදිලි වෙනවා. ඉතින් ටිරන්නෝසෝරස් රෙක්ස් යන්හි තේරුම ක්‍රූර කටුස්සා රජු වන අතර එය ටිරන්සෝරෝඩොරයිඩේ පවුල තුල ටිරන්ඩ්‍රෝනෝසස් කුලයට අයත් එක් විශේෂයක් පමණයි. අපි දැන් බලමු පාෂාණ විද්‍යාන්තීන් මේ ඩයිනෝසර් කණ්ඩායම් තීරණය කරන ආකාරය. ඩයිනෝසර වද වී ගොස් ඇති බැවින් වර්ගීකරණය පදනම් වී ඇත්තේ මෙන්න මේ විදිහට. පාෂාණ විද්‍යාන්තීන් කියන විදිහට. ඒ පැත්තෙන් බැලුවොත් ඒගොල්ලෝ වර්ගීකරණය කර ඇත්තේ මෙන්න මේ විදිහට තමයි මේ ඩයිනෝසරයන්ව. ෆොසිල් අස්ථි විශේෂයෙන් හිස් කබල් සහ උකුල් මේ ෆොසිල් අස්ථි විදිහට ගන්නවා ඒගොල්ලෝ. දත් හැඩය ඒගොල්ලෝ ආහාර වේල පැවසීමට ඒගොල්ලෝ මොන වගේ ආහාර ගත්තද කියලා පවසන්න මේ දත් හැඩය ඒගොල්ලෝ ගන්නවා. පාද සටහන් සහ නියපොතු ඉරියව් සහ අත්පහ ව්‍යුහය ඒ වගේම අස්ථි ශුද්‍ර ව්‍යුහය. මේ අස්ථි ශුද්‍ර ව්‍යුහය අන්වීක්ෂකත්වයේ පරීක්ෂා කරනවා තියෙනවා. පක්ෂීන් සමග ජානමය සංසන්දනය මේක ගන්නේ පරිණාමය සඳහා ඉගි විදිහට. ඉතින් මේකෙන් අපිට පැහැදිලි වෙනවා සෑම සොයා ගැනීමකම ඩයිනෝසර වර්ගීකරණය වෙනස් කළ හැකි කියලා. නිදර්ශනයක් වශයෙන් කලින් වෙනම සැකසූ සිතු සමහර ඩයිනෝසරයන් දැන් එකම විශේෂ ලෙස හැදින්වි. බ්‍රොන්ටෝරස් සහ ඇපටෝස් වැනි දිගු විවාදයකින් පසු නැවත වර්ගීකරණය කරලා තියෙනවා. අපි දැන් කතා කරමු ඩයිනෝසර පරිණාමයේ කාල රේඛාව ගැන. ඩයිනෝසරයන් ප්‍රථම වරට වසර මිලියන 230කට පමණ පෙර අග ට්‍රැසික් යුගයේදී දර්ශනීය වූ අතර ජුරාසික් සහ ට්‍රීටේසියස් යුගයක් සඳහා සමෘද්ධිමත් වූ අතර ඩයිනෝසරයන් පක්ෂීන් හැර වසර මිලියන 65කට පමණ පෙර වඳ වී ගියා. මේ කාලය පුරාම ඔවුන්ගේ වර්ගීකරණයේ යෝධ පරිණාමීන ගසක් මෙන් අතු බෙදී ගිය අතර තව විශේෂ පරිණාමය වී අනෙක්කේ වතුරු දහන් වුණා. ඉතින් මේ හැමදේම කතා කරද්දි තව දෙයක් තියෙනවා. නූතන පක්ෂීන් කුඩා පිහාටු සහිත තෙරපෝඩ් වලින් ඍජුවම පැවත එන්නන් වන අතර එයින් අදහස් වන්නේ ඔවුන් ඩයිනෝසෝරියාවට අයත් බවයි. ඉතින් ඔබ පරවියෙකු හෝ කුකුලෙකු දුටු විට ඔබ සෑම විටම ජියෝමාන් ඩයිනෝසෝරියෙකු දෙස බලනවා. ඔයගොල්ලෝ දන්නේ නැති වුණත්. ඉතින් ඩයිනෝසරයන්ගේ වර්ගීකරණය ගැන මෙච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මං කිව්වනේ හැම විස්තරයක්ම සවිස්තරාත්මකව හැම මාතෘකාවක්ම සවිස්තරාත්මකව මං කතා කරනවා කියලා. ඉතින් ඔයා සත්තුන්ට ආදරය කෙනෙක් හෝ සත්තු ගැන හොයලා බලන කෙනෙක් හෝ සත්තුන්ට ආස කෙනෙක් නම් මේ channel එකට ගොඩක් වටිනවා. ඉතින් ඒක නිසා මේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් දෙයක් මතක් කරන්න ඕනේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ගොඩක් වෙලාවට ඔයාට ලොකු දැනුමක් මේ මිනිත්තු 13 ඇතුළත ලොකු දැනුමක් ඔයාට ආවා කියලා මම හිතනවා. එහෙනම් මේ channel එක subscribe කරන අතරේම මේ වීඩියෝ එකට like කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකේ මොනවාරි ගැටලු තියෙනවා නම් සංස්කරණ ගැටලු තියෙනවා නම් හෝ වෙනත් ප්‍රශ්න තියෙනවා නම් ඔයාට පුළුවන් අපේ comment section එකේ ඒ ගැන සඳහන් කරන්න. අපි ඒව ඉදිරියට හදා ගන්නවා. අපි තවත් දවසක තවත් අලුත් දැනුමකින් නැවත හමු වෙමු. ඒ වගේම මම වීඩියෝ එක පටන් ගන්න කලින් කිව්වා බල්ලන් සහ සිංහයන් දෙකම බල්ලන් ගණයට අයත් වෙනවා කියලා. ඉතින් මම මේකත් සවිස්තරාත්මකව තවත් වීඩියෝ එකකින්, ඒ කියන්නේ වෙනත් වීඩියෝ එකකින් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ link එකත් මම description එකේ දාලා තියෙනවා. සහ මම අද අපි කතා කරපු ඩයිනෝසෝර් වර්ගීකරණයේ පොඩි සාරාංශයකුත් description එකේ මම ඇතුළත් කරනවා අමතක නොකර.